තමන් දෙයක් හරියට කරන්න දන්නේ නැත්නම් ඒ දේ කරන්න එපා. හරිද? විශේෂයෙන් බියුටි එක සම්බන්ධ දේවල් කරන්න යන්න එපා. මොකද ඔයගොල්ලෝ මේ පැත්තෙන් දාන වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මගේ නේල් එක අයින් කරන්න බෑ. හේතුව එයා ටිප් එක අලවලා තියෙන්නේ ග්ලූ එකකින් නෙමෙයි. හරිද? හાર્ඩ් ජෙල් එකකින්. අපි සාමාන්‍යයෙන් නේල්ස් හදන්න ගියාම ඕකට ફોකස් කරන් ඉන්නේ නැහැනේ. අපි අපේ වැඩ කරගන්නවා නේද? ඒකෝර අපි ටෙක්නීෂියන් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගන්නේයි. ඒ දේ කරගන්නේ අපිට ඒක ගෙදර කරන්න බැරි නිසා. මනුස්සයෙක් ඔයාගාවට සල්ලි දීලා දෙයක් කරගන්න එනවනම් අනේ ප්ලීස් ඒ මනුස්සයාට හරියට ඔයාගේ සර්විස් එක දෙන්න. ඇත්තටම මට මාර අවුල්. මොකද මට දැන් නේල් බෙඩ් එකක් නැහැ. මගේ මේ ඇඟිලි ඔක්කොම රිදෙනවා. මට නේල්ස් මේ ටිකේ මට අත්‍යවශ්‍යයි මගේ වැඩකට. ඒ නිසා මම නේල්ස් දැම්මේ නැත්නම් මම නේල්ස් කරන්නේ නැහැ. හරියට අර වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලන්ට පෙනෙයි. මේ ජෙල් එක උණු වෙලා තිබුණේ. කිසිම විදිහකින් ඒක රිමූව් කරගන්න බැරි වුණා. ඒ නිසා දැන් ප්‍රෙස් ඔන් නේල්ස් මේ දාලා දින් මට හાર્ඩ් ජෙල් වත් ඇක්‍රොලික් වත් දාන්න වෙන්නේ නැහැ කාලෙකට. ප්ලීස්. ඔයා අර එහෙම දැන්වත් දැන නම් මිනිස්සුක අමාරුවේ දාන්නේ. හොඳට මතක තියාගන්න මේ දේවල් ආපහු ඔයාට රිටර්න් එක හම්බ වෙනකොට ඩබල් ත්‍රිබල් වෙලා මේ දේවල් දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ වගේ දේවල් කරන්න එපා. ඊයෙන් එන්න. බයි.